රටක ආයේ අමාපෙම් හසකෙන් යයි පිපින්නම් විඳින්නම් ආදරේ වයන්නම් හදවීනාවේ සුපෙම්බරගී සංසාරේ සොයන්නම් සිපින්. Hi guys, welcome back to my channel. So today's vlog is going to be a little different because I'm actually not feeling that well. But I still wanted to do a bit of studying this evening. Let's make it a cozy, chill study evening together. Hi! ඔන්න ඉතින් ගොඩ දවසකට පස්සේ මම ඔන්න අද vlog එකක් අරගෙන ආවා. ඉතින් මම නම් මේ vlog එක කරන්න සෑහෙන කාලයකට පස්සේ මොකද මම අසනීප වුණ හින්දා මට vlogs ගේන්න බැරි වුණා. ඉතින් ඔන්න මම අද හිතලා vlog එකක් කරන්න තමයි හදන්නේ. ඉතින් අද නම් පොඩ්ඩක් වැස්ස වගේ. අනිත් එක මම මේ vlog එක කරන වෙලාවෙත් මම අසනීපෙන් තමයි හිටියේ. මුලින්ම මම wash එකක් දාගෙන චුට්ටක් පොඩි මයින්ඩ් එක රිලැක්ස් වෙන්නත් එක්ක පොඩි බ්‍රේක් එකක් ගත්තා. ඊට පස්සේ මගේ පොත් මේසෙ ටිකක් අවුල් වෙලා තමයි තිබුණේ. දැන් මම ඒකත් පිළිවෙලට හදාගන්න තමයි හදන්නේ. ඉතින් අද මම මේ vlog එකකින් ඔයාලට කියලා දෙන්නේ මේ වගේ අසනීප වෙලා ඉන්න දවසක පාඩම් කරන්න අපි අපේ මයින්ඩ් එක හදාගන්නේ කොහොමද කියලා තමයි මම මේ වීඩියෝ එකකින් ඔයාලත් එක්ක කතා කරන්නේ. ඉතින් අපිට පුළුවන් පාඩම් කරන්න කලින් මේ විදිහට අපි පාඩම් කරන තැන පොඩ්ඩක් හදාගන්න පුළුවන් පිළිවෙලට. එක්කොත් ඒකේ තියෙන බඩු වෙනස් කරන්න පුළුවන්. ඒ විදිහට අපි ඉන්න තැන රීෆ්‍රෙෂ් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ වගේ වෙලාවකදී එකම තැන ඉඳන් පාඩම් කරනවට වැඩිය හොඳයි තැන් තැන් වලට ඇවිද ගිහිල්ලා, ඒ කියන්නේ පොත් මේසෙම විතරක් නෙමෙයි වෙනත් තැන්වලත් පාඩම් කරන්න පුළුවන්. ඒ වගේම තමයි පාඩම් කරන්න කලින් අපිට පුළුවන් වොෂ් එකක් දාලා ෆ්‍රෙෂ් වෙලා ඉන්න. ඉතින් දැන් නම් මට ඉතිහාසය වල ලියන්න තිබුණ ප්‍රශ්න වලට උත්තර. ඉතින් මම දැන් ඒ ටික තමයි මේ ලියන්න හදන්නේ. මේ වගේ වෙලාවකදී අපි පාඩම් කරලා ඉවර වෙලා ගන්න බ්‍රේක් වලදී අපි සෝෂල් මීඩියා පාවිච්චි කරනවට වැඩිය මේ විදිහට අර පරිසරයත් එක්ක ඉන්නවා නම් ගොඩක් හොඳයි. ඒකෙන් අපිට අපේ මයින්ඩ් එක රිලැක්ස් කරගන්න පුළුවන්. ඒ වගේම නිකන් අර හිතට අමුතු ගතියක් දැනෙනවා පාඩම් කරන්නත්. ඉතින් අපිට පුළුවන් පාඩම් කරලා ඉවර වෙලා ගන්න බ්‍රේක්ස් වලදී මෙන්න මේ වගේ වැඩක් කරන්න. ඉතින් මේ තියෙන්නේ වරාමල්. දැන් මම පහන තියන්න මේ වරාමල් කඩන ගමන් තමයි ඉන්නේ.
පස්සේ මම ඒ අර මම කඩපු වරාමල් ටික මම මුලින්ම මේ බෝධීන් වහන්සේ වටේට මේ විදිහට හදාගත්තා. ඊට පස්සේ මේ විදිහට ඉද්දමල් ටිකකුත් තිබුණා. ඊට පස්සේ ඉතුරු ටික ගාවින් දාස්පෙතිය මල් හැම තියාගත්තා. ඉතින් අසනීප වෙලා ඉන්න වෙලාවක කෙලින්ම අපි පාඩම් කරනවට වැඩිය හොඳයි මේ විදිහට අර ටික ටික කාටුන් එකක් බලන ගමන් ඒ විදිහට ටික ටික පාඩම් කරන්න යන එක තමයි හොඳ. විභාගයක් නැත්තම් මොකද විභාගේ දැන් අපිට ඉවරයිනේ. දැන් විභාගය අත ළඟ තිබිලා අසනීප වුණොත් එහෙම ඉතින් කරන්න දෙයක් නැහැ. කොහොමත් මොන අමාරුව තිබ්බත් පාඩම් කරන්න වෙනවනේ. ඊට පස්සේ මම පහන තිබ්බා. ඉතින් ඒ වගේම තමයි ඔයා තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරලා bell icon එක click කරන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු ගමන් ඒකේ notification එක ඔයාලා ගාවටම එනවා. ඒ වගේම තමයි මේ වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යයෙන්ම like කරලා ඔයාගේ ලස්සන අදහස පහලින් comment කරන් යන්න. ඒ වගේම තමයි ඉස්සරහට ඕනේ මොන වගේ vlogsද කියලාත් පහලින් comment කරන් යන්න අනිවාර්යයෙන්ම. ඉතින් ඊට පස්සේ මම පාඩම් කරන්න තමයි හදන්නේ. ඉතිහාසය තමයි පාඩම් කරේ. තුන්වෙනි වාරේ නම් තාම පාඩම් කරන්න පටන් ගත්තේ නැහැ. කලින් පාඩමක් තමයි පාඩම් කරේ. මොකද අර තුන්වෙනි වාරේ නිකන් අලුත් පාඩමක් වගේනේ. ඊට වැඩිය හොඳයි මේ වෙලාවකදී අර පාඩම් කරපු පාඩමක් ආපහු රිවිෂන් කරන එක හොඳයි කියලා හිතුණා. මොකද අමාරුවෙන් ඉන්න වෙලාවක අර අලුතෙන් කොටස් ඉගෙන ගන්නවට වැඩිය මේ විදිය හොඳයි කියලා හිතුණා. පස්සේ මම අලුතින් බ්‍රේස්ලට් වගේක් ගත්තා. ඉතින් ඒ ටික තමයි මම ඔය රාකෙන් අහුරන්නේ. ඉතින් දැන් ඩිනර් ටයිම්. ඊට පස්සේ මම බෙහෙත් බීවා.
ඉතින් දැන් මම මේ vlog එක මෙතනින් end කරන්න තමයි හදන්නේ. එහෙමනම් අපි ආයෙමත් දවසක අලුත් vlog එකකින් හම්බෙමු. bye bye.